පොරොන්දුන විදිහටම ඔන්න ඔයාට මං ඊළඟ වීඩියෝ එකක් ගෙනාවා. ඔයා YouTube කරන කෙනෙක්ද? නැත්නම් content create කරන කෙනෙක්ද? ඔයා කරන වැරදි පිළිබඳව තමයි අද කතා කරන්නේ. විශේෂයෙන්ම ඔයා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනකොට සහ ඔයා content එකක් හදනකොට ඔයා කරන වැරදි කිහිපයක් තියෙනවා. ඒ වැරදි නිසා ඔයාගේ YouTube channel එක මුළු ජීවිත කාලෙටම නැති වෙන්න පුළුවන්. එක්කෝ ඔයාගේ වීඩියෝ ක්ලිප් එක ඔයා අප්ලෝඩ් කරන content එක ඒක සදහටම නැති වෙන්න පුළුවන්. ඔයාගේ YouTube channel එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න මාස 6ක් අවුරුද්දක් බැරි වෙන්න පුළුවන්. ඔයා මාස ගාණක් අවුරුදු ගාණක් වෙලේ ඉඳන් හදපු YouTube channel එකේ AdSense account එක නැත්තම් මුදල් ඉපයීම මාස ගාණකට නැති වෙන්න පුළුවන්. එක්ක ඔයා හදාගන්නපු watch time එක පැය 4000 හැදුනට පස්සේ තමයි ඔයාට YouTube එකේ මුදල් උපයන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නැති වෙන්න පුළුවන්. අද කතා කරන්නේ ওই කිසි දෙයක් නැති වෙන්න ඉස්සෙල්ලා ඔයා වැරද්දක් කරනවා නම් අන්නේ වැරද්ද හදාගන්න හැටි. එහෙනම් අපි කතා කරමු. වීඩියෝ එකේ ඉස්සරහට යමු. content creator කෙනෙක් විදියට ඔයා හදන්න ඕන ඔයාගේම වීඩියෝ එකක්. මේ තමයි පළවෙනි එක. ඔයාට පුළුවන් ද අනිත් අයගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න විශේෂයෙන් YouTube එකට? කොහෙත්ම බෑ. එහෙම කරන්නත් පුළුවන්කම තියෙන්නේ තප්පර 1ක් හෝ තප්පර 2ක් විතරයි. මේ මොකද්ද කියන කුණුහරුපේ? ඔව්, වෙන කෙනෙක්ගේ කිසිම වීඩියෝ ක්ලිප් එකක් හෝ සවුන්ඩ් ක්ලිප් එකක් ඔයාට YouTube එකට අප්ලෝඩ් කරන්න බෑ. එහෙම වුණොත් ඔයාට වදිනවා කොපිරයිට් එකක්. ඒ කියන්නේ වෙන කෙනෙක්ගේ වීඩියෝ එකක් ඔයා අප්ලෝඩ් කරලායි කියලා එක්ක වෙන කෙනෙක්ගේ වොයිස් කට් එකක් මියුසික් එකක් අප්ලෝඩ් කරලායි කියලා පුංචි ප්‍රමාණයක ඔයා දාපු ප්‍රමාණයට අනුව ඔයාට කොපිරයිට් එකක් වදිනවා. ඉතින් එහෙම වුණාට පස්සේ යාළුවනේ මතක තියාගන්න ඒ වීඩියෝ එකේ අයිතිකාර කෙනා ඔයාට එවනවා. හැබැයි මුදල් උපයන්න පුළුවන් මේ වීඩියෝ එක හරහා. හැබැයි ඒ ගෙවන මුදලෙන් භාගයක් මට ඕන. එක්ක ඔයා භාගයක් තියාගන්න. මේ තමයි පළවෙනි එක. ඔයාලා සෝෂල් මීඩියා වල විශේෂයෙන්ම YouTube වල YouTube channel වල content create කරන කෙනෙක් විදියට ඔයා කරන පළවෙනි වැරද්ද තමයි මෙන්න මේක. වෙන අයගේ කිසිම හේතුවක් පිට වීඩියෝ ක්ලිප් එකක්, voice cut එකක්, music background දාන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ channel එකට copyright claim වෙන්න පුළුවන්, strike වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාගේ channel එකම නැති වෙන්න පුළුවන්. ඒ පළවෙනි එක. දෙවෙනි එක, ඔයාට හම්බ වෙන මුදලක් තියෙනවා නම් YouTube channel එකක් ඔයා ඉදිරියට හොඳට හදාගෙන ගියාට පස්සේ ඔය කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ channel එකෙන් unlimited මුදල් උපයන්න පුළුවන්. ඕන තරම්. නිකන් නෙවෙයි USD ඩොලර්ස් හොයන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඔයාගේ channel එක ගෙනාවට පස්සේ ඉහළ තැනකට ඔයාට මුදල් හම්බුනේ නැති වෙන්න පුළුවන්. එක්ක watch hours ප්‍රමාණය නැති වෙන්න පුළුවන්. එක්ක ඔයාගේ තියෙන channel එකට කිසිම හේතුවක් පිට මාසයක් හෝ දෙකක් යනකම් වීඩියෝ අප්ලෝඩ් කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාගේ ප්‍රශ්න එනවා ඔයා වෙන කෙනෙක්ගේ කන්ටෙන්ට් එකක් ගත්තොත්. එතකොට ඔයාලා මගෙන් අහයි එහෙනම් এডুকেෂන් channel එකක් කරනකොට කොහොමද? ඔව්, এডুকেෂන් වලට වෙනම කැටගරි එකක් තියෙනවා. ඒ කැටගරි එක ඇතුළේ අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන කෙනෙක්ගේ දෙයක් තියෙනවා නම් උපරිම තප්පර 5යි. ඒ තමයි YouTube එකේ තියෙන policies වලට අදාළ කරන දේවල්. ඉතින් ඔයා ඇත්තටම content එකක් create කරනකොට වෙන අයගේ කිසිම දෙයක් ගන්න යන්න එපා. අවම වශයෙන් විනාඩියක දෙකකවත් කිසිම දෙයක් ගන්න යන්න එපා. ඔයගේ content එක ඔයා කරන්න විනාඩි 20ක් වෙන්න පුළුවන්. ඒ 20 ඇතුලේ ඔයාට මතක තියාගන්න ඩොලර්ස් 10ක් හම්බ වෙන්න පුළුවන් ඔයාගේ content එකට. ඒ කියන්නේ ඔයා හරියට verify කරලා channel එක හදාගත්තට පස්සේ මතක තියාගන්න ඒ මුදල් ඔයාට හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන් හරියට channel එකක් හදාගෙන ඉස්සරහට යනකොට. ඒක වෙන්නේ ඒ music එක්ක වීඩියෝ එකේ එක්ක voice cut එකේ අයිතිකාරයා නැත්නම් හිමි කෙනා ඔයාට claim එකක් එක්ක copyright strike එකක් මොනියම් හෝ දෙයක් ආවට පස්සේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න පළවෙනි දේ ඔයාලා කිසිම හේතුවක් පිට වෙන අයගේ content අනුන්ගේ දේවල් YouTube එක තුලේ පාවිච්චි කරන්න යන්න එපා. මේ තමයි දෙවෙනි කාරණය. ඔයා කිසිම හේතුවක් පිට අසභ්‍ය දර්ශන, ඒ කියන්නේ අවුරුදු 18ට අඩු කිසිම කෙනෙක්ගේ අසභ්‍ය දර්ශන සහ නිල් චිත්‍රපටි වලට අදාළ කරන කිසිම දෙයක් ඔයාගේ YouTube channel එකේ පෙන්වන්න යන්න එපා. එහෙම වුණොත් මතක තියාගන්න ඔයාලගේ YouTube channel එක සදහටම disable වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මතක තියාගන්න පුංචි අය අවුරුදු 16ට අඩු 18ට අඩු කිසිම කෙනෙක් YouTube එකට සම්බන්ධ කරගන්න හොඳ නැහැ. අනිත් කාරණේ තමයි
ඔයාලට මේ කන්ටෙන්ට් එක ක්‍රියේට් දැන් ඔයාලා කිය එහෙනම් ඕන තරම් YouTube එක ඇතුලේ පුංචි අය ඉන්නවා දැකලා තියෙනවා කියලා. හරි. මේක මං කියන කාරණේ වල තේරෙන්නේ ඉස්සරහට YouTube කරගෙන ඉස්සරහට එනකොට. එක සැරේටම ඔයා මේ දේවල් දාන්න යන්න එපා. මොකද ඔයාලා YouTube එකට කන්ටෙන්ට් එක අප්ලෝඩ් කරනකොට ඔයාලගෙන් අහනවා මේ වීඩියෝ එක පෙන්වන්න ඕන අවුරුදු 18ට වැඩි කට්ටියටද අවුරුදු 18ට අඩු කට්ටියද කියලා. ඔයාලා කන්ටෙන්ට් එකක් ඇතුලේ යම් කිසි එහෙම දෙයක් තියෙනවනම් නිකමට හෝ ඔයාලට පුළුවන්කම තියෙනවා අවුරුදු 18ට වැඩි කට්ටියට මේ වීඩියෝ එක නැත්නම් ඔය කන්ටෙන්ට් එක පෙන්වන්න කියලා දාන්න. හදිසියකට ඒ වගේ වීඩියෝ එකක් අවුරුදු 18ට අඩු කෙනෙක් බලන්න සම්භාවිතාවක් තියෙනවා නම් ඔයාගේ channel එක ඔයාගේ වීඩියෝ ක්ලිප් එක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඒ පිළිබඳව හොඳ අවධානයකින් ඔයාලා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න ඕන. සාමාන්‍යයෙන් ආගමික සිද්ධාස්ථානයක හෝ මිනිස්සු ගැවසෙන තැන්වල ඕන තරම් පුංචි දරුවෝ ඉන්නවා. මතක තියාගන්න පුංචි දරුවෝ ප්‍රශ්නයක් නෑ. හැබැයි පෙන්වන දසුනේ එක්ක වීඩියෝ ක්ලිප් එකේ අනවශ්‍ය දෙයක් තිබුණොත් තමයි ඒ දේ ඔයාට සිද්ධ වෙන්නේ. මේ තමයි ඔයා කරන වැරදි තුන්වෙනි එක. ඉතින් මේක තමයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන. YouTube එකේ පොලිසිස් වලට අදාළ කරන තවත් කාරණයක් තමයි මේක. යම් කිසි දෙපිරිසක් අතර රණ්ඩු සරුවල් වෙන කිසිම දෙයක් ඔයාට YouTube එකේ ප්‍රචාරණ කටයුතු සිදු කරන්න බෑ. ඔව් ආයුධ පෙන්වන්නත් බෑ. මතක තියාගන්න YouTube එකේ පොලිසිස් වලට අදාළ කරන ප්‍රධාන කාරණයක් තමයි ආයුධ පෙන්වීම, රණ්ඩු සරුවල් ඇති වෙන විදියට කලාකාරී ලෙස හැසිරවීම. ඒතර ඔයාලා කියයි චිත්‍රපටිවල ඒ වගේම තමයි ඕන තරම් කොමඩි කතා තියෙනවා. ඒ දේවල් වල මේවා පෙන්නනව නේද කියලා. ඔව් පෙන්නනවා තමයි. මතක තියාගන්න ඒක channel එකට සහ channel එකේ කැටගරි එකට අදාළ වෙන විදිහට තමයි කරුණු කාරණා තියෙන්නේ. ඒකට හොඳම දෙයක් මම කියන්න. ඔයාට බෑ කිසිම හේතුවක් පිට මෙන්න මේ ආයුධය මෙන්න මේ වගේ දේවල් වලට වැදගත් වෙනවා. මෙන්න මේ ආයුධයෙන් ඔයාලට මේ දේ කරන්න පුළුවන් කියලා ඩිරෙක්ට් ඇවිල්ලා YouTube එකේ ඉස්සරහ කතා කරන්න. ඒකට අදාළ කරන පොලිසිස් ක්‍රම තියෙනවා. එහෙම දෙයක් සිදු කරනවා නම් ඔයාලට අන්නේ දේවල් දැනගෙන අන්නේ පොලිසිස් වලට අනුකූලව තමයි සිදු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා කවදාවත් ඔයාලා ඒ දේවල් නොදැන කිසිම හේතුවක් පිට YouTube එකට ඒ වගේ වීඩියෝ අප්ලෝඩ් කරන්න, කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න යන්න එපා. මේ තමයි හතරවෙනි කාරණය. මේක ඔයාලා හිතන්නවත් නැති දෙයක්. ඔයාලට මම උදාහරණයක් විදියට Google Map එක ගන්නම්කෝ. ඔයාලා දන්නම දෙයක්. ඉතින් Google Map එක පිළිබඳව අපිට රිවිව් එකක් කරන්න පුළුවන්. Google Map එක ඕපන් කරගන්නේ කොහොමද? Google Map එකට Gmail එකක් හදාගන්නේ කොහොමද? Google Map එකේ අපි ඉන්න තැන හොයාගන්නේ කොහොමද කියලා වගේ. හැබැයි මතක තියාගන්න මේ ලෝකේ ඕන තරම් සයිට් වර්ග තියෙනවා. ඒ කියන්නේ මුදල් උපයන්න පුළුවන්. ඔයාලා දන්නව නේද ලංකාවේ ඕන තරම් මුදල් උපයන e-marketing සයිට් වර්ග තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සයිට් අපි හැමතිස්සෙම රිවිව් කරොත් මේක මේ එකක් දෙකක් නෙමෙයි හැමතිස්සෙම රිවිව් කරත් ඔයා ටෙක් channel එකක් නම් කරන්නේ මතක තියාගන්න ඔයාගේ වීඩියෝ වල සහ channel එකට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරන්න එපා කියලා තමයි YouTube එකේ පොලිසිස් වල තියෙන්නේ. හැබැයි මතක තියාගන්න කිසිම හේතුවක් පිට මෙච්චර තාක් කාලයකට YouTube එකට අදාළ කරන Google එකට අදාළ කරන apps review කරයි කියලා එයාලගේ policies වල ඉන්නම් එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ. එයාලට අදාළ කරන නොවන site එකක් පිළිබඳව අපි review එකක් ගෙනාවොත් තමයි අපිට ඒ ප්‍රශ්නේ එන්නේ. මේ තමයි YouTube කරන ඔයාලා කරන පස්වෙනි වැරද්ද. මෙන්න මේ දේවල් හොඳට දැනගෙන ඉන්න ඕන. ඔයාලා YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඒ අප්ලෝඩ් කරන වීඩියෝ එකට ඔයාලා දන්නවා tag keyword කියලා જાතියක් තියෙනවා. අනවශ්‍ය විදියට keyword අනවශ්‍ය විදියට tag. ඒ කියන්නේ ඔයාලා වීඩියෝ එක කරන්නේ ලංකාව ගැන විතරක් නෑ. ලංකාවේ තියෙන සුන්දර දියඇලි ගැන විතරක් නෑ. ඔයාලට කිසිම හේතුවක් පිට බෑ ඉන්දියාව, ජපානය, නේපාලය වගේ රටවල් වල තියෙන keyword ගේන්න. ඔයා කරන්නේ music video එකක් නම් ඒ music video එකේ තියෙන්නේ අපේ රටේ තියෙන සුන්දරත්වය ගැන විතරක් නෑ. මතක තියාගන්න පිට රටවල් වල දේවල් ඇඩ් කරන්න යන්න එපා. ඔයාගේ වීඩියෝ එකට, ඔයාගේ content එකට අදාළ කරන tag සහ keyword විතරක් ඔයා ඒකට ඇඩ් කරන්න ඉගෙන ගන්න. මොකද එහෙම කියන හේතුව YouTube එක අලුතෙන් AI තාක්ෂණය දීලා තියෙන්නේ. ඔයා කරන content එක, ඔයා කරන category එක, ඔයා කරන වීඩියෝ ක්ලිප් එක එයාලගේ සයිට් එකේ රිවිව් කරලා තමයි එළියට දාන්නේ. ඉතින් ඒක නිසා ඔයා මොනියම් හෝ වැරද්දක් කොහේදී හරි තැනක කරලා තියෙනවා නම් කොතැනක හෝ වෙලාවක අහු වෙන්න පුළුවන්. එහෙම අහු වුණොත් ඔයාගේ වීඩියෝ එකක් නැති වෙන්න පුළුවන්. AdSense account එක නැති වෙන්න පුළුවන්. මතක තියාගන්න channel එක disable වෙන්න උනත් පුළුවන්. ඉතින් ඒක නිසා ඔන්න ඔය කරුණු පිළිබඳව YouTube කරන ඔයා, content create කරන ඔයා, social media වලට වීඩියෝ හදන ඔයා මේ හැම දෙයක්ම මතක තියාගන්න ඕන. ඉතින් YouTube කරන කෙනෙක් විදියට
මම ඔයාට මගේ අත්දැකීම් එක්ක තමයි YouTube පොලිසිස් එක්ක මෙන්න මේ වීඩියෝ එක ගේන්නේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පොලිසිස් අනුගමනය කරන්න. ඔයාට YouTube වල ඉහළ ලෙවල් එකකට ඔයා හිතන් ඉන්න ඔයාගේම ලෙවල් එකකට යන්න වාසනාව ලැබේ. ඉතින් මේ වගේ YouTube පිළිබඳව වීඩියෝ බලා ගන්න අපි මේ channel එක පහළ තියෙන subscribe button එක click කරලා දිගටම ඉන්න පුළුවන්. ඔයාගේ මේ වීඩියෝ එක පිළිබඳව අදහස comment එකක් විදිහට දාන්න. අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක යම්සි දෙයක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. YouTube කරන යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න share කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ YouTube පිළිබඳ වීඩියෝ එකකින් තව දවස් දෙකකින් හම්බ වෙමු. එහෙනම් යාළුවනේ සුබ දවසක්.